හයි එනවාද මාත් එක්ක නැෂනල් පාර්ක් එකක් ඇතුලේ තියෙන බීච් එකක් බලන්න යන්න? ගොඩක් භයානකයි. බලන්නකෝ යාළගේ තියෙන ආදරේ. පාඩේ වැරදුනා ළමයි. ඕස්ට්‍රේලියන් කුඩල්ලෝ. පණ්ඩිතයන්ට එදන්ට යන්න බෑ කියනවානේ. එන්නකෝ මාත් එක්ක රවුමක් යන්න. මෙන්න මෙහෙම තමයි අපේ දවස පටන් ගත්තේ. දුර ගමනක් යද්දී ඉතින් හරිම ලේසි ඩ්‍රයිව් කරන්න. පේනවනේ මේ වගේ පාරවල් තමයි අපිට ගොඩාක් හම්බ වෙන්නේ. ඉතින් මේ අපේ බ්‍රෙක්ෆාස්ට් ටයිම් එක අපි ලස්සන තැනක වාහනේ නතර කරා. මම ෆෘට්ස් ටිකකුත් දාගෙන ආවා. ඉතින් මම කලින් කිව්වා ස්ට්‍රයික් රෝඩ්ස් තමයි මෙහි ගොඩාක් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවද මේ පාර කොච්චර පල්ලමටද කිව්වොත් කොච්චර භයානකද කිව්වොත් මීටර් 300ට මෙන්න මේ වගේ මේ තියෙන උඩට මෙහෙම යන්නේ ඒ වගේ සේෆ්ටි රැම්ප් තියෙනවා මීටර් 300ට. මේ වගේ පාරකට එහෙම තියෙන එක නම් මාර වටිනවා. ඔයාලා දන්නවද ඕස්ට්‍රේලියාවේ මම මේ වගේ ගමනක් යද්දී එන්ජොයි කරන තව දෙයක් තියෙනවා. It's so nice on both side of the road. මම පුදුම විදියට එන්ජොයි කරන මම පුදුම විදියට හරිම ආසාවෙන් බලාගෙන ඉන්න දෙයක් තමයි මේ පාර. අපි ගමනක් යනවා නම් ඒ ප්ලේස් එකට යන්න කලින් අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙලා තමයි ඒ තැනට යන්නේ. එහෙම තමයි මේ ගොඩාක් තැන් හැදිලා තියෙන්නේ. මේ වගේ ගමනක් ගිහින් යනකොට මගේ ෆෝන් එකේ ගැලරි එක රෝඩ් ක්ලිප්ස් වලින් පිරීලා තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා නේද මම යන්නේ නැෂනල් පාර්ක් එකක තියෙන බීච් එකකට කියලා. ඉතින් ඒ නිසා මුරරාමලන් කියන නැෂනල් පාර්ක් එකේ නම තමයි අපි මැප් එකට දාගෙන ගියේ. මේ ඉස්සරහින් යන වාහනේ අන්න එහෙම නම දාගෙන ගියපු කෙනෙක්. මොකද නැෂනල් පාර්ක් එකේ නම දාගෙන යන අයට ප්ලේස් එක හරියටම පෙන්වන්නේ නැහැ. ඉතින් අපි මෙන්න මේ වගේ පාරවල් වල වටේ ගිහිල්ලා අන්තිමට මෙන්න මේ ලස්සන තැනට ආවා. ඉතින් මේ බීච් එකේ නම තමයි පෙබලි බීච්. බලන්නකෝ එයාගේ තියෙන කීකරුකම. මෙයාලා ගොඩාක් ආසයි මෙන්න මේ වගේ එයාලා අත ගන්නවා. අනේ බලන්නකෝ එයා ආදරේ. පුදුම මානසික නිදහසක් තමයි මේ තැනට ආවම දැනෙන්නේ. ඉතින් මෙතන හරිම ලස්සන තැනක්. ඉතින් අපිට කන්න ඕනේ කියලා හිතුණා. ඒක නිසා දැන් අපි මේ කන්න යනවා. මම නූඩල්ස් එකක් හදාගෙන ආවා. ඉන්පස්සේ අපි චේන්ජ් කරගෙන ආයෙම බීච් එකට ගියා. මෙයාලා ගොඩක් මිනිස්සුන්ට හෙලයි. හැබැයි මෙයාලා කකුලෙන් ගහනුල නිසා මෙයාලට මිනිස්සු ගොඩක් බයයි. ඇත්තටම මම ඒක කලින් දැනන් හිටියේ නැති නිසා තමයි මම මෙයාලව ඇල්ලුවේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ පළවෙනි වතාවට තමයි මම මේ කූඩැල්ලක් දැක්කේ. ලංකාවේ නම් ලවණ තියෙන ප්‍රදේශවල කුඩල්ලෝ නැහැ. හැබැයි ඉතින් මම විද්‍යාත්මකව මේක හේතුව දන්නේ නැහැ. ඉතින් කැබින් වයිබ් එකක් ඕන අයට මෙතන ඕන පහසුකම් ටික තියෙනවා. කැම්පින් කරන අයටත් වෙනම ප්ලේස් එකක් තියෙනවා. ඉතින් අපි යන්න කිව්ව අපිව බලන්න තව යාළුවෝ ටිකක් ඇවිත් හිටියා. ඉතින් අපි ආයෙම යන්න පිටත් වුණා. ඒ යද්දි කැන්ගරුස්ලා ගොඩාක් ඇවිත් හිටියා. හැබැයි මේ අනන් ටිකක් ලොකුයි. ඒව නම් අල්ලන්න චුට්ටක් බය හිතුණා. ඉතින් අන්තිම වතාවනේ කියලා අපි ආවත් ඇල්ලුවා. ඉතින් මෙන්න මේ එක්ස්පීරියන්ස් එක නම් මාරම දෙයක්. මම මෙතනින් වැටුණත් කමක් නැහැ කියලා මේ එක්ස්පීරියන්ස් එක ගත්තා. නැත්තම් ගොඩාක් වටින් යන පාරක් තියෙනවා. නමුත් ඉතින් මට ඕනේ වුණා මෙතනින් එන්න. ඉතින් ඔයාලා විශ්වාස කරන්න මේ අවට තව බීච් 4ක් තියෙනවා. ඒ කියන්නේ අපි ගිය බීච් එකත් එක්ක බීච් 5ක් තියෙනවා. එතකොට ඔයාලට මේ වගේ ලස්සන views තියෙන ලොකේෂන් 5ක් මේ ඒරියා එකේම තියෙනවා. ඊට අමතරව මේ නැෂනල් පාර්ක් එක මාඩම ලොකුයි. ගොඩාක් දේවල් තියෙනවා බලන්න. එක දවසින් ඇත්තටම බලලා ඉවර කරන්නත් බැරි තරම්. මම එයාවට තියෙන බීච් 4 ඔයාලට දාන්නම්. ඉතින් මෙයාලා හරියම අහිංසක සත්තු జాතියක්. ඉතින් අපි අනතරමඟදී අපිට චූටි බඩගින්නක් ආවා. ඉතින් අපි ලස්සන තැනක වාහනේ නතර කරලා අපි කන්න තමයි හැදුවේ. නමුත් අයියා කෑම කන්න කලින් මේ කුරුල්ලන්ට කෑම දුන්නා. ඉතින් අපිට එතන ඉඳන් ආයේ කෑම කන්න නම් උනේ නැහැ. බලන්නකෝ මෙයාලගේ ලස්සන. ඉතින් මේ තියෙන පරණ විදියට මේන්ටේන් කරන්න යන ටවුන් එකක්. අහස නම් හරියම ලස්සනයි. ඉතින් මම මුලදී කිව්වා වගේම ඕස්ට්‍රේලියාවේ සොබා දහම කියන්නේ පුදුම ලස්සන දෙයක්. මම හරි මාසෙ මම හරියට එන්ජොයි කරන දෙයක් තමයි මේ සොබා දහම කියන දේ.
ඉතින් දැන් අපි ගෙවල් කිට්ටුවට ඇවිත් තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක අවසාන වෙනකන් හිටපු ඔයාලට ගොඩාක් ආදරෙන් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.